තියෙනවා අපේ අය වෙයි. හැමෝම සම්බන්ධ වෙන්න ආර්ථිකයට තාම සම්බන්ධ නොවෙච්ච අය ඉන්නවා. දැන් රැකියාව විරහිත උපාධිධාරීන් කියන්නේ කවුද? ඒගොල්ලෝ තාම ආර්ථිකයට සම්බන්ධ නැහැ. ඒගොල්ලන්ව ආර්ථිකයට සම්බන්ධ කරන්න ඕනද නැද්ද? කරන්න ඕන. ඒගොල්ලෝ තමන්ව සම්බන්ධ කර ගන්න කියලා කියන්නේ. පාට බැලලා උද්යෝෂණ සටන් කරන්නේ අපිව ආර්ථිකයට සම්බන්ධ කර ගන්න. අපි ගන්න ඕනද නැද්ද? ගන්න ඕන. හැමෝම සම්බන්ධ කරන්න ඕන. එතකොට තාම ආර්ථිකයට සම්බන්ධ නැති අය ඉන්නවා අපේ රට ඇතුලේ. එහෙනම් අපේ වකීම මොකද්ද? අරගල කරපු අය මිය ගිය අයගේ තිබ්බ අරමුණ මොකද්ද එතකොට? ඒ අර්ථයෙන් ගත්තොත් මේ රටේ ජීවත් වෙන හැමෝම ආර්ථිකයට සම්බන්ධ කරන්න ඕන. සහෝදර සහෝදරියෝ අහලා ඇති ඔය 71 අවදි වෙනකොට 70 අවදි වෙනකොට 60 ගණන් වෙනකොට ලංකාවේ තරුණ තරුණියන්ට දැවැන්ත රැකියා නැති ප්‍රශ්නයක් තිබ්බා කියලා. එතකොට ඒ 71 අරගලේ අපි ගැඹුරින් බැලුවොත් ඒක ඇතුලේ තියෙනවා අපි කියනවා නම් ඒගොල්ලන්ගේ අරමුණ සම්පූර්ණ කරන්න තමයි අපි කැප වෙලා මේ වැඩ කරන්නේ කියලා. ඒක එක කෑල්ලක් තමයි මොකද්ද? සමාජයේ සියලුම දෙනා ආර්ථිකයට සම්බන්ධ කරගන්න ඕන. දැන් අපි වචනයක් කියනවා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා. හරි. ආර්ථිකයට සම්බන්ධ කරන්න ඕන. ඔක්කොම. එහෙනම් තාම අපි මේ සහෝදරුන්ගේ මියගිය සහෝදර සහෝදරයන්ගේ අරමුණ වෙනුවෙන් සටන් කරමින් ඉන්නවා. හැමෝම ආර්ථිකයට සම්බන්ධ කරාම අපි මේ සටනේ සෑහෙන කෑල්ලක් සම්පූර්ණ කරලා සම්බන්ධ කරාට මදි සාධාරණ පංගුව හම්බෙන්නත් ඕන. එතකොට හරි. ඒ පැත්තෙන්. එතකොට 71 අරමුණු හරි. 88 89 අරමුණු හරි. මොකද්ද? හැමෝම ආර්ථිකයට සම්බන්ධ වෙන්න ඕන. තමන්ගේ සාධාරණ පංගුව තමන්ට ලැබෙන්න ඕන. ඒකට තමයි සටන් කරේ. දේශපාලනයේදී අනිත් පැත්ත රාජ්‍ය බලය නිර්ධන පන්ති අතට නිර්ධන පන්ති ව්‍යාපාරය අතට එන්න ඕනද නැද්ද? එන්න ඕන. රාජ්‍ය බලය නිර්ධන පන්ති අතට එන්න ඕන. ඒක ඒ සහෝදරුන්ගේ අරගලේ තිබ්බ අරමුණ අදිෂ්ඨානය. හරි. ආර්ථිකය අතෙන්ට එන්න ඕන. එතකොට සම්පූර්ණයි. දැන් රාජ්‍ය බලය කැලලක්. දැන් මම අතන කිව්වා අපි තාම සම්පූර්ණ නැහැ කියලා. හැබැයි අපි ඒකට යනවනේ. ආර්ථිකය හැමෝම සුළු පිරිසක්ගේ අතේ පොඩි කල්ලියක් අතේ යාළු මිත්‍රයන්ගේ අතේ අන්න ඒ පහුගිය කාලේ ආර්ථිකයට හැමෝම දායක කරන එක සාධාරණ පංගුව ලැබෙන එක. දේශපාලනේ නිර්ධන පන්ති නිර්ධන පන්තිය කියලා අපි කියන පොදුවේ ඊළඟට අපි කියනවා නිර්ධන පන්තියේ ව්‍යාපාරයනේ පක්ෂය නිර්ධන පන්තියේ ව්‍යාපාරය. හරි. එතෙන්ට රාජ්‍ය බලය එන්න ඕන. හැබැයි තාම අපි කරන්නේ රාජ්‍ය බලය හසුරුවන එක. රාජ්‍ය බලයට සම්බන්ධ වෙනවා. නලින්ද සහෝදරයා දිස්ත්‍රික්කයෙන් සම්බන්ධ වෙනවා. රාජ්‍ය බලයට අන්න සම්බන්ධ වුණා. හරි. ඔයගොල්ලෝ පළාත් පාලන මෙතන මොකද්ද දොඩම් ගොඩ බදාගත්තම එකක්වත් අහුවෙන්නේ නැතු වේද? නේ දොඩම් ගොඩ ප්‍රාදේශ සභාව දිනුවම අර කියන රාජ්‍ය බලයයි ආණ්ඩු බලයයි කියන එකේ දැම්මේ තියෙන අසමතුලිතභාවය ගමේදී රාජ්‍ය බලය ආණ්ඩු බලය අසමතුලිතයිනේ. මම පැහැදිලි කරා. අපේ පාර්ලිමේන්තු සහෝදරයා විතරයි මම දොඩම් ගොඩ අරගෙන සම්බන්ධ කරේ එකයි.
රාජ්‍ය බලය නියෝජනය කර මේ ආණ්ඩු බලය නියෝජනය කරන්නේ. රාජ්‍ය බලය අනිත් පැත්තේ. අනිත් පැත්තේ කියන්නේ මේක අසමතුලිතයි. මේක සමතුලිත වෙන්නේ පළාත් පාලන ඡන්දෙන් අපි දිනලා ප්‍රාදේශ සභාවේ සභාපති අපි පත් කරගෙන එයාව අර සම්බන්ධීකරණ කමිටුවට ගියපු ගමන් හරි. තවත් අදාළ නියෝජිතයෝ ගියපු ගමන් මේක හරි තුලිතයි. දැන් අසමතුලිතයි. හරි. අපි අප්‍රේල් සමරුව කරනවා කියන එකේ ඒ අර්ථයෙන් ගත්තොත් මෙතන තියෙන මේ අසමතුලිතතාවය සමතුලිත කිරීම අත්‍යවශ්‍ය කැපකිරීමක් කරලා කළ යුතුයි. නැත්නම් අපි මේ වැඩේ කරන්නේ නැහැ. දැන් ජාතික වශයෙන් හරි. ජාතික වශයෙන් හරි. ඒ ප්‍රාදේශීය වශයෙන් දැන් ඕගොල්ලෝ ගුරු ගීතේ පොත කිංජි සයිඩ් මහතුගේ ගුරු ගීතේ පොත කියවලා ඇති. හරි. ලෙනින් සහෝදරයා මිය යනකොටත් 1924 හරි. මිය යනකොටත් කිර්ගීසියාව කියලා ගමක් තියෙනවා. ළමයිට අධ්‍යාපනයකුත් නැහැ, ඉස්කෝලත් නැහැ. හැබැයි 17 විප්ලවය වුණේ 17 18 19 20 21 22 23 අවුරුදු 7ක් යනකොටත් ඉස්කෝලේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති මිනිස්සු ඉන්න රටක්. අසමතුලිතයි. ඒ රටේ එදා තිබුණු තත්ත්වය. දැන් අද තත්ත්වය වෙනයි. දැන් මෙතනත් රාජ්‍ය බලය ආණ්ඩුකරණය ආණ්ඩු කිරීම තාම මෙතන තියෙනවා අසමතුලිත තැන්. ඒ අසමතුලිත තැන තමයි මම දැන් එකක් පෙන්වුවේ. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ආණ්ඩුවේ නියෝජනය එක්කෙනයි රජයේ නියෝජනය රොත්තයි. හරි. එතන අසමතුලිතයි. ඇත්තම කියනවා නම් එතන රජයේ ශක්තිය විශාලයි. එතනදී ආණ්ඩුවේ ශක්තිය කුඩායි. හැබැයි ජාතික වශයෙන් තියෙන ආණ්ඩුවේ ශක්තිය මත මෙතන අසමතුලිත බවක් තිබ්බත් ඒගොල්ලෝ ඒකට එකඟව ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා එකඟ හිටියට වැඩ හරියට වෙන්නේ නැහැ. වැඩ වෙලාවට වෙන්නේ නැහැ. වැඩ කාර්යක්ෂමව වෙන්නේ නැහැ. හරි. ඒ ටිකත් වෙන්න නම් මේ බයි 6 වෙනිදා පහුවෙලා අපි දිනලා අපේ සහෝදරයන්ට කියපු ගමන් මොකද වෙන්නේ? අර අහුමුළු වල තියෙන කෑලි වලත් අපේ ශක්තිය පක්ෂ ශක්තිය බලවත් වෙනවා. 71 එකරේ මුළුමනින්ම පක්ෂ ශක්තිය රටේම පතුරවන්න දරපු උත්සාහයක්. පන්තියට රාජ්‍ය බලය ගන්නවා කියනකොට පන්තිය මෙහෙවන්නේ පක්ෂේනේ. පක්ෂයට තවදුරටත් විග්‍රහ කරොත් පන්තියට රාජ්‍ය බලය ගන්න දරපු උත්සාහය 88 89 පන්තියට ආයේ ඒක උඩා කරොත් පක්ෂයට රාජ්‍ය බලය ගන්න දරපු උත්සාහයක්. දැන් මෙතන මේ යන දැනට අපිට මේ දීලා තියෙන தත්ත්වය ඇතුලේ අපි යන විදියට අනුව හරි රාජ්‍ය බලය ශක්තිමත් කරන්න නම් පන්තියට පක්ෂයට පළාත් පාලන ඡන්දෙදී අපි පළාත් පාලන ආයතන දිනන්න ඕන. නැත්තම් අර කියන්නේ මොකද්ද? හරි. බලයේ අසමතුලිතතාවයක් තියෙනවා. ඒක සම්පූර්ණ කරන්න ඕන අපි. කියන්නේ අදට අදාළ විප්ලවය මේ එදාට අදාළ විප්ලවය අර 88 එදාට අදාළ අදට අදාළ විප්ලවය අපිට පාර තියෙන්නේ මෙහෙම.
ඒකෙදී අපි ශක්තිමත් කරගන්න ඕන. ඒ ශක්තිමත් වෙන්න දැන් අපිට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මාර්තු මාසේ මැයි මාසේ 6 වෙනිදා අපි ඒ කටයුත්ත කැපවීමෙන් සාර්ථකව අධිෂ්ඨානශීලීව කරමු. ඒ කිරීම මගින් අපි 71 මියගේ සහෝදර සහෝදරයන්ගේ අධිෂ්ඨානය දෙසට ගමන් කරනවා. ඒකෙන් සම්පූර්ණ වෙනවා කියලා මං කියන්නේ නැහැ. අපි මේ මාවතේ ගමන් කරනවා තවත් ඉදිරියට. අන්න ඒකට අධිෂ්ඨානය ඇති කරගමු. ඒකට අපේ සහෝදර සහෝදරයන්ගේ තිබුණු කැපවීම් වල ගුණය එකතු කරගමු. එකතු කරගෙන අපි ඉස්සරහට යමු. ඒ වෙනුවෙන් සියලු දෙනාටම වැඩ කරන්න ශක්තිය ධෛර්යය අපේ සහෝදර සහෝදරයන්ගෙන් එකතු කරගමු. ඒගොල්ලෝ අරගලයට සම්බන්ධ වෙනකොට ජීවිත ගැන හිතුවේ නැහැ.